ශාක්‍ය පෝල් අබිසෙත් ෆර්නෑන්ඩෝ. ඒ තමයි අපේ චූටි පැටියාගේ නම. මේ තියෙන්නේ එයාව බෞතිස්ම කරපු දවසේ පොඩි මතක සටහන් වල එකතුවක්. මේ ඉන්නේ එයාගේ ගෝඩ් මදරයි ගෝඩ් ෆාදරයි. එයාගේ බාප්පා තමයි ගෝඩ් ෆාදර් විදියට බැප්ටිසම් එකට හිටියේ. එතකොට මම තමයි එයාගේ නැන්දි තමයි ගෝඩ් මදර්. හැම දෙයකදීම වගේ මේ චූටි පැටිය තමයි මගේ ජීවිතේ ගොඩක් දේවල් පළවෙනි පාරට අරගෙන ආවේ. මම පළවෙනි පාරට නැන්දි කෙනෙක් වුණේ මෙයා නිසා. ඒ වගේම මං ඊට කලින් කාටවත් ගෝඩ් මදර් විදිහට හිටියේ නැහැ. මෙයා තමයි පළවෙනි බබා. අපේ චුට්ට නිසා මම ගොඩක් දේවල් කැප කරලා එදා දවසේ ආවා. මොකද මට ඔෆිස් එකේ අත්‍යවශ්‍යම වැඩක් තිබ්බා ඉන්න. මං ඒකෙනුත් බාගෙට ඉඳලා ඒක ඉක්මනට ඉවර කරලා හරිම ආසාවෙන් තමයි එදා දවසේ ආවෙනින් ආවේ. මොකද මට වැඩවලට වඩා ඇත්තටම මම එයාට ගොඩක් ආදරෙයි. මට එයා වටිනවා. ඉතින් ඒ නිසා ඒ ගැන කැප කරලා මං එයා වෙනුවෙන් දවස වෙන් කරා. ඔන්න අපේ චූටි පැටියාගේ වාරය ආවා. දැන් එයාව බෞතිස්ම කරන්න ෆාදරයාගේ නම කිව්වා. දැන් අපි 4 දෙනාම යනවා එයාවත් අරගෙන එයාව ජේසු ඉස්සරහා බෞතිස්ම කරන්න. මම ඔයාලට දන්න විදිහට කියන්නම් බෞතිස්ම ස්නාපනය කරනවා කියන්නේ මොකක්ද කියලා. මං කියන එකේ මොන හරි අඩපාඩු වැරදි තියෙනවා නම් ඒක හරි ගස්සන්න. බෞතිස්ම ස්නාපනය කරනවා කියලා කියන්නේ අලුත උපන් හැම පුංචි පැටියෙක්ම කතෝලික සභාවේ සමාජිකයෙක් විදිහට පිළිගන්නවා කියන එක ඒ දවසේ. ඉතින් ඒ දවසේ බෞතිස්ම ස්නාපනය කරන දවස වතුරෙන් නාවල එයාව ජන්ම පාපයෙන් නිදොස් කෙනෙක් විදිහට පිළි අරගෙන කතෝලික සභාවේ කතෝලික දරුවෙක් විදිහට දේවරුම් කරනවා. එතනදී ඥානමව සහ ඥානපියා කියලා දෙන්නෙක් දේවරුම් දෙනවා. ඒ දෙන්න දේවරුම් දෙන්නේ දෙවියන් වහන්සේ ඉස්සරහා ඒ දරුවා වෙනුවෙන් එයාගේ අම්මටයි තාත්තටයි පස්සේ හැම වගකීමක්ම නොපිරිහෙලා දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉෂ්ට කරනවා කියලා. ඒ අම්මයි තාත්තයි ඒ දරුවාගේ ජීවිත කාලය යම් තැනකදී නැති වුණත් ඒ දරුවාගේ හැම වගකීමක්ම ඒ ඥානමව සහ ඥානපියා අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා කියලා පොරොන්දු වෙනවා. මේ ඉන්නේ අපේ පොඩ්ඩගේ පොඩි බාප්පා. අපේ තරඟ තමයි ගෝඩ් ෆාදර් විදියට හිටියේ. දැන් ඉතින් ඔය වැඩ වගේ අරගෙන යනවා මේ ෆොටෝ එකක් ගහන්න කියලා. ඊට පස්සේ හිමීට ගෙනත් ආව මට බාර දුන්නා. මොකද එයා බයයි බබාලා වඩා ගන්න. ඉතින් මම බබාව අරන් ගියා අල්තාරේ තියලා ෆොටෝ එකක් ගන්න කියලා. අපේ මල්ලි කෙනෙක් තමයි ෆොටෝස් ගන්නේ. ඉතින් යාට ෆොටෝස් ටික ගන්න පුළුවන් වෙන්න මම බබාව ගිහිල්ලා අල්තාරේ මැද්දෙන් තිබ්බා. එයා ඊට පස්සේ හිමීට ෆොටෝස් ටිකත් ගහගත්තා.
දැන් ආච්චි අම්මයි තාත්තම්මයි ලෑස්තිලා ඉන්නවා එයාලගේ මුණුපුරා එක්ක ෆොටෝ එකක් ගන්න කියලා. අනේ දෙනට ෆොටෝ එක ගන්න බැරි වුණා. මොකද පූජාව පටන් ගත්තා. ඒ හින්දා අපිට පල්ලියෙන් එළියට යන්න වුණා. හැබැයි අපි එළියට ගිහිල්ලා හොඳට ෆොටෝස් ටික ගත්තා. ඔන්න අපේ චුට්ටගේ තාත්තම්මා යාට ලස්සනම ලස්සන තෑග්ගක් දීලා දැන් ඒක අක්කා දාන ගමන් තමයි ඉන්නේ. ලස්සනම ලස්සන කුරුසෙකුයි චේන් එකකුයි එයාට හරිම ලස්සනට තේ ලොකු වෙද්දී ඉතින් මේ දවසත් එයාගේ මතක සටහන් ලයිස්ට්ට එකතු වුණා අපේ චූටි පැටියාගේ. එයා බෞතිස්ම කරපු දවස අපි හැමෝටම විශේෂ දවසක් වගේම එයාටත් විශේෂ දවසක්. එයා කවදා හරි මේ දේවල් ඇස් දෙකෙන් දකිනකොට. ඉතින් ඊට පස්සේ පවුලේ හැමෝත් එක්කම ආයේ මුලින් ඉඳන් ෆොටෝස් ගැහුවා. මොකද අපිට පල්ලිය ඇතුලේ ෆොටෝස් ගහගන්න බැරි වෙච්ච නිසා අපි එළියේ නම් ෆොටෝස් වීඩියෝස් ටික ඔක්කොම ගහගත්තා. අපේ මල්ලි ලස්සනට ෆොටෝස් ටික ගහලා දුන්නා. ඔහොම තමයි ඉතින් ඒ ලස්සන දවසත් ඉවර කරේ. ඊට පස්සේ මායි හස්බන්ඩ් දෙන්නම ඉරිදා පූජාවට හිටියා හැම හවස. අනිත් කට්ටිය ඔක්කොම ගෙදර ගියා. අපි දෙන්න හැමම පූජාවට ඉඳලා ඒ වැඩ ටිකත් කරගෙන ඉක්මනට ගෙදර ගියා. මොරටුව කඩලාන සෙන්ට් ඇන්තනීස් චර්ච් එකේ තමයි බබාව බැප්ටිසම් කරේ. එතන තමයි බබාව බෞතිස්ම කරපු තැන. මම දැන් බ්ලොග් එක ඉවර කරන්න හදන්නේ. හිතනවා ඔයාලා මේ බ්ලොග් එකට ආස වෙයි කියලා. අපේ චූටි බබාගේ මතක සටහනකට එයාගේ තව එක ලස්සන දවසක් එකතු කරගන්න ඕන නිසා තමයි මම මේ බ්ලොග් එක දැම්මේ. ඒ වගේම බ්ලොග් එක ඉවර වෙන්න කලින් අන්තිමටම තියෙන ක්ලිප් එකක් බබාගේ සීයාගේ පොඩි සින්දු කෑල්ලක්. එයාගේ බැප්ටිසම් පාටි එක දවසේ අපි චූටියට පාටි එකක් ගත්තා. පවුලේ කට්ටිය විතරක් එකතු වෙලා. ඉතින් ඔයාලා ඒකත් බලලාම බ්ලොග් එක ඉවර කරන්න. මම ඉස්සරහට තව බ්ලොග්ස් අරගෙන එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. සතුටින් ඉන්න. බයි. Daquele com música, mas é melhorar. Desce que vira subir. Santo sim, tu cai se